අයිබෝන් හැමෝටම අපි මේ ඇවිල්ලා ඉන්නේ හොන්නස්ගිරි කඳු මුදුනට. ඔයාලට පේනවා ඇති ඈත කඳු පන්ති මාතලේ දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ විනිවිද පේන මේක. ඒ වගේම තමයි මේ පල්ලෙහා පේනවා ඇති පොඩි අඩි ගානක මේ ගිලා බැස්මක් වගේ තියෙනවා පොඩි මේකක්. මේක මේ මේක තමයි 12යි කණුව. ඇල්කඩු පාරේ 12යි කණුව කේදවාචකයේ කේදවාචකයේ ආරම්භ කරපු තැන හිතා ගන්නවත් බෑනේ. හුන්නස්ගිරි කඳු මුදුනට අපි මේ දැන් කේදවාචකයේ පටන් ගත්ත තැනට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් තමයි නායක් ගිහිල්ලා තියෙන්නේ. මේ සාමාන්‍ය වතුර පාරක් වගේ මෙතන පිරලා තියෙන්නේ. නමුත් පල්ලෙහාට යන්න දෙපැත්ත සාමාන්‍ය මීටර 200ක් වගේ දුරට විශාල හානියක් කරගෙන තියෙන ගෙවල් ජීවිත ඔක්කොම යට කරගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මේ බලා ගන්න පුළුවන් මෙතන මේ කබොල්ලක් වගේ තියෙනවා. මේකේ පළල යටවල මහත්ත සාමාන්‍ය මේකේ පළල කොච්චරක් විතර අඩි 200ක් වගේ ඇති නේද? අඩි 250ක 300ක වගේ මේකක් බෑවුමක් තියෙන්නේ. මීටර 100ක විතර ප්‍රමාණයකින් තමයි මෙතනින් තමයි මේක පටන්ගෙන තියෙන්නේ. ඒ කියන්නේ ජීවිත ගාණක්, දේපල ගාණක්, නිවාස සියලු දේවල් සියලුම බලාපොරොත්තු මිනිසුන්ගේ බලාපොරොත්තු හැම දේවල්ම පවුල් පිටින් නැති කරපු ව්‍යසනය ආරම්භ කරපු තැන මේ මෙතනින් පටන්ගෙන තමයි මේක පල්ලෙහාට යනකම්ම ඇදී මාතලේ පාරට යනකම් ඇල්කඩු හුන්නස්ගිරි කන්දේ ඉඳන් මාතලේ පාරට යනකම් ඇද ගියේ. මෙතනින් තමයි පටන් ගත්තේ. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ විශාල උසකට හුන්නස්ගිරි කඳු මුදුනේ මෙම ව්‍යසනයේ පටන් ගත්ත තැන. බලන්න මේක කබලක් වගේ තියෙන. හොඳට බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් සමීප දර්ශන අරන් දෙන්න. මේ බලන්න. මේක එහා කොනේ ඉඳන් මෙහා කොනට බලන්න කොහොමද තියෙන්නේ කියලා. මෙතනින් තමයි මේ වතුර පාර පල්ලෙහාට ගලාගෙන ගියේ. මෙතනට වතුර පාර කොහොමද ආවේ? කොහොමද ගිහිල්ලා මෙච්චර විශාල, ඒ කියන්නේ ගල් ගත්තොත් එහෙම විශාලත්වයේ කියන්නලා නිම කරන්න බැරි තරම් ගල්. ඒවා කොහොමද පල්ලෙහාට ගියොත් එහෙම ගල් කෝටි ගාණක් තියෙනවා. ගෙවල් ඔක්කොම යට කරගෙන ගිහිල්ලා කොහොමද පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ කියලා අපිටත් හිතා ගන්න බෑ. දැන් අපි මේ සම්බන්ධව මම අපේ මේක පල්ලෙහිමුත් මම පොඩි වීඩියෝ එකක් දෙන්නම් කොහොමද මේක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී කොහොමද මේක තියෙන්නේ කියලා. ඒ වගේම මම තව වීඩියෝ එකක් දෙන්න. මේ බලන්න. ඔන්න. මෙතෙන්දින් එක්රොක් වෙලා හරි තියෙන ස්ථානේ මේ ස්ථානේ. අරෙන් අතන ඉඳලා ගලාගෙන ආපු වතුර ප්‍රමාණය දරා ගන්න බැරි වෙලා තියෙන අර ගල උඩ තිබ්බ පස් කන්දට. ඒක එහෙම පල්ලෙහාට වැටෙද්දී වතුර පාරත් එකතු කරගෙනම මේ විශාල ගස් කීයක් තියෙනවද? විශාල ගස්. මේ උඩ කන්දේ තියෙන සබුකු ගස් ඔක්කොම අර පල්ලමේ තියෙන්නේ. මේ වගේම තිබ්බ ගස් ඔක්කොම එකවර කොහොමද ගස් 50ක් විතර යන්න ඇති. මේ ගස් 50ක් වගේ මෙතන නේද? දැන් මෙතන තමයි ආරම්භ කරන තැන නේ. මෙතන ඉඳලම ගස් 50ක් විතර පල්ලෙහාට හොදගෙන ගිහින්. ඒ කියන්නේ ඔව් දැන් මේ මහත්තයා කියන්නේ මෙතනින් ගස් 50ක් විතර විශාලත්වයේ කියන්න බැරි ගස් 50 මෙතන ඉඳන් කිලෝමීටර් ගාණක් පල්ලෙහාට යනකම්ම ගිහිල්ලා. ඒතකොට අපිට තියෙන පුදුමේ එක පාරටම විශාල වතුර කඳක් කොහොමද මෙතන නිකන් මේ හෙනියක් ජල හෙනියක් ගැහුවා වගේ. උඩින් වතුර කඳක් කඩා වැටෙනවා වගේ තියෙන්නේ. කොහොමද මේක උනේ කියලාත් හිතා ගන්න බෑ. මොකද මේක මේ ප්‍රදේශයේ සිදුවුනේ දැවන්තම කේජවාතකයක්. නිවාසවල තිබ්බ බඩු මුට්ටු දේපල මිනිස්සු හම්බ කරපු දේවල් වහන සියලු දේවල් පස්සරට අටගලා තාම මං හිතන්නේ මේ කේදවාචකයේ සිදුවුණ කිසිම කෙනෙක්ගේ මේ කියන්නේ මිනිහක්වත් හොයාගන්න බැරි වුණානේ. ඒ තරමට විනාශයක් කරපු තැනක්. ඒ කියන්නේ 7 දෙනෙක් කියලා තමයි දැනට මේවා කරලා තියෙන්නේ. අපි ඉහළම කඳු මුදුනේ මේක තමයි ව්‍යසනේ පටන් ගත්ත තැන. හොඳට බලා ගන්න. මෙතනට ලං වෙන්න බෑ ලේසියකින්. අපි මේ පේනවා ඇති ඔයාලට ඈත පේනවා ඇති මහනුවර දිස්ත්‍රික්කයේ පේන්නේ. මේ මාතලේ දිස්ත්‍රික්කයේ හිතා ගන්න බැරි කඳු වලල්ලක්. මේක ඉහළම හුන්නස්ගිරි ඉහළම තැන අපි දැන් ඉන්නේ. මෙතනින් තමයි ඔයාලට දුන්නේ. පල්ලෙහාට ගිහිල්ලා තමයි වීඩියෝ ටිකක් දෙන්නම් ඔයාලට. අර තාම දිය සීරාව ගලනවා මෙතන ඉඳලා පොඩි ප්‍රමාණයකට. හදනවා. මේක නම් පුදුමයි අයියා.